ආයුබෝවන් මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? සැපෙන් සතුටින් සනීපෙන් ඉන්නව නේද? ඉතින් අද ආවේ මම ලොකු කතාවක් කියන්න. එක රැයින් හීන එළි වෙන්නේ නැහැ කියනවනේ. මම මගේ හීනේ සැබෑ කරගන්න ලොකු උත්සාහයක් ගත්තා. අවුරුදු ගාණක් කැපකිරීම කරා. ඉතින් බලන්නකො මගේ හීන ඉෂ්ට වුණේ කොහොමද කියලා. ඉතින් මේ හීන ඉෂ්ට කරගන්න උත්සාහය කැපවීම මහන්සිය විතරක් තිබුණවත් මදි. ඕනම අත්‍යවශ්‍යම දේ තමයි මුදල්. අපිට මුදල් ඉතිරි කරගන්න පුළුවන් වුණේ මගේ මහත්තයාගේ දෛනික වැටුපෙන් කොටසකුයි මගේ රැකියාවෙන් කොටසකුයි සහ පුංචි ණය මුදලක් ලබා ගන්න අපි තීරණය කරා. ඉතින් ඒ මත තමයි මේ වැඩසටහන අපිට කරගන්න හැකියාවක් ලැබුණේ. කියන්න ඕනි ප්‍රධානම දේ තමයි මේක කරන්න වටිනම දේ තමයි මිනිස් ශ්‍රමය. මේ මිනිස් ශ්‍රමයට මගේ මහත්තයා කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීම වඩාත් වැදගත් වුණා. නැත්නම් කෙනෙකුට දෛනික වැටුප අපි සෑහෙන මුදලක් ගෙවන්න ඕනේ. ඒ සහනය මට ලැබුණා. මොකද මේ මගේ මහත්තයාගේ වැඩක් නිසා එයා කෙනෙක්ගේ සහය පැතුවේ නැහැ. නැත්නම් කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක් කරන නිසා එයාට එයාගේ හැකියාවෙන් වැඩක් ගන්න පුළුවන් වෙච්ච අවස්ථාවක් විදිහට මට මේක කියන්න පුළුවන්. මේ අගෝස්තු මාසය කියන්නේ අධික රස්නේ සහිත මාසයක්නේ. ඒත් එයා කිසිම පැකිලීමකින් තොරව මේ වැඩේ කරන්න සූදානම් වුණේ අවුරුදු 5ක අයක කාල සීමාවක් අපේ වාහනේ පාරේ අයිනේ නවත්තලා තිබ්බ නිසාමයි. මොකද ආරක්ෂාව අතින් අපි සකසුරුවම් විය යුතුයි කියන කාරණාව අපි දෙන්නටම හිතේ වැඩ කරා. මොකද ඒක බලවත් ලෙස බලපෑව අපේ ජීවිතේට. මහා පාරක වාහනයක් හැමදාමත් තියන්න බැහැනේ. ඉතින් ඒක නිසාම අපි මේ තීරණය ගත්තා. ඒ වගේම කිපුල කපන්න JCB එකක් හොයද්දී අපිට දැනගන්න ලැබිච්ච කාරණාවක් තමයි අපි පැයක කාල සීමාවක් ලෙස හඳුන්වන ඒගොල්ලන්ගේ කාලය වෙන්නේ විනාඩි 45ක් පමණ. ඉතින් අපිට පැය 6:00මාරක 7ක කාලයක් පමණ මේ ගෙපල කපන්න වැය වුණා. එතකොට පැයකට ඒගොල්ලෝ අය කරන මුදල රුපියල් 5500ක් 6000ක් වගේ මුදලක් නිසා අපිට ඒකටත් සෑහෙන වියදමක් දරන්න සිද්ධ වුණා. නමුත් ඒ වියදම අපිට ලොකුවට දැනුනේ නැත්තේ අපි මේක කරන්න ආසාවෙන්ම හිටපු දෙයක් නිසා. අපේ හිතේ තිබ්බ ලොකුම දේ තමයි අපේ දේ හොඳ නිවැරදිව කරන්න ඕනි කියන දේ. ඒක නිසාම පැහැදිලි විදියට කියනවා නම් හොඳම දේ හොඳම විදියට කරන්න අපි තීරණය කරා. මුලින්ම අපි කරේ ගෙපල සුදුසු විදියට සකසගත්තු එක. මගේ මහත්තයාගේ උත්සාහය නිසාම පහසුවෙන් අපිට ඒ දේ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක් කරන නිසාම මගේ මහත්තයාගේ කැමැත්ත පරිදි ඒ විදිහටම කරගන්න අපිට හැකියාව ලැබුණා. බලන්නකෝ මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හැබැයි කිසිම කෙනෙක්ගෙන් අපිට සහයෝගය ලැබුණේ නැහැ. මොකද දන්නවද? මගේ මහත්තයාගේ තනි උත්සාහය, තනි කැපවීම මත තමයි මේ හැමදේම සිද්ධ වුනේ. මමයි මගේ මහත්තයා එකතු වෙලා ගොඩනගාගත්තු ජීවිතය ඇතුලේ සැබෑ කරගන්න බලාපොරොත්තු වෙච්ච එක හීනයක් මේ විදිහට ඉෂ්ට කරගන්න ලැබීමත් ලොකු සතුටක්. එකිනෙකාගෙන් එකිනෙකාට පෞල් සංස්ථා වෙනස් වෙනවා. ඒ පෞල් සංස්ථාව ඇතුලේ ගෙවෙන හැම තප්පරයකම එකතු වෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන දේවල් වෙනස් වෙනවා. ඉතින් මගේ පුංචි පවුල ඇතුලේ අපි බලාපොරොත්තු වුණ මේ අවුරුදු ගාන ඇතුළත ඉෂ්ට කරගන්න හිතාගත්තු එක හීනයක් තමයි මේක. කියලා කියනවා නම් මම මෙහෙම කියන්නම්කෝ. රුපියල් 1,80,000ක පමණ මුදලක් අපිට වැය වුණා සාමාන්‍ය විදිහට බැලුවොත්. හැබැයි මුළු වියදම බැලුවොත් 2,00,000ක් 3කට කිට්ටු වෙන්න මේ වැඩ කටයුතු සඳහා වැය වුණා කියලා තමයි මගේ මහත්තයා නම් කිව්වේ. මොකද හැමදේම මුදල් වලට යට වෙච්ච කාලයක අපි හැමදේම මුදලින්ම ඉෂ්ට කරගන්න එපේ. ඉතින් මේ විදිහට ඉෂ්ට වෙච්ච අපේ හීනයට මම අපි කරපු කැපකිරීම අනන්තයි අප්‍රමාණයි. ඔයාලගේ පෞල් ජීවිතය තුළ එකිනෙකාට වෙනස් වෙච්ච බලාපොරොත්තු හීන ගොඩක් ඇති. ඒ හැමදේම ඉෂ්ට කරගන්න අපි වගේම උත්සාහ කරන්න. ජීවිතයේ දියුණුවට පාර කපා ගන්න ඕගොල්ලන්ගේ උත්සාහයම තමයි තියෙන්න ඕනි. මටත් ඒ විදිහට මේක ඒ විදිහටම බලපෑවා. ඒ හීන ඇතුලේ ජීවත් වෙන්න. හිතින් අල්ලගත්තු දේවල් අතින් අල්ලගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒකයි. මේ තමයි අපේ වාහනය අපේ ගෙපලට ගත්තු අවස්ථාව. කියන්න බැරි තරම් මේ පුදුම සතුටක් දැනුණු මොහොතක්.
මටත් මගේ මහත්තයරත් ඒ හීන සැබෑ කරගන්න අවුරුදු ගාණක් ගියා. ඔයාලත් ඒ වගේ වෙන්න. ජීවිතේ හීන අතින් අල්ලන්න කලින් හිතින් අල්ලගන්න කවදාවත් අපි වටන්න බැහැ. ඉතින් මේ හීන හැබෑ කරගන්න ඔයාලත් උත්සාහ කරන්න. මම අදට ගිහිල්ලා එන්නම්. මාත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම බුදු සරණයි. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න, අපේ පුංචි හීනවලට පණ දෙන්න. ඔයාලත් ආදරෙන් එකතු වෙන්න. මම ගිහිල්ලා එන්නම්. බුදු සරණයි හැමෝටම.